සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර අග්‍රම දානය තමයි ධර්මදානමේ පින්. අපි දුගී මගේ යාචකයකුට දන් දෙන එක පිනම්. කාට උදව් සතෙකුට කන්න දුන්නත් උදව්වක් කරත් ඒක පින. මේ සියලු පින්කං අත දැන් අපි ගම් මිනිස්සු කෑමබීම දෙනවා ආහාරපාන උයල පිහල දෙනවා ගෙවල් දොරවල් දන් දෙන අය ඉන්නවා ඉඩකඩම් පූජ කරනවා නැති බැරි අයට ගෙවල් හදල දෙනවා පාසැල් දරුවන්ට උදව් කරන ඉගෙන ගන්න උදව් කරනවා කෙනෙක් අසරද වුණහම ඒ කෙනාට පිහිට වෙනවා බේතේ තරන් දෙනවා ගිලනුන්ට ඇප උපස්ථාන කරනවා මේ සියලු පින්කං අතර මේ ඔක්කෝම පින්කං හැබැයි ඒ සියලු පින්කං අතර අග්‍රම පිනක් බවට පත්වෙන්නේ සබ්බදානන් ධම්මදානන් ජිනාති ධර්මදාන මේ පිනයි අග්‍රම පිනක් බවට පත්වේ. තිය අග්‍ර පින රැස් කර ගන්න ඔබ ලෝකෙ කොහෙ හිටියත් ඔබට පුළුවන් ලෝකයේ පුරාඉන්න ලක්ෂ ගානකට ඒ බණහන්න අවස්ථාව සලසලදේ. ඔබ අහල ඇති මේ බුද්ධ ශාසනය අග්‍රදායකයා අනාථ පිණ්ඩික සිටතුමා. අනාථ පිණ්ඩික සිටතුමා තමයි 54 කෝටියක් වියදං කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටිය සැවැත් නුවර ජේතවන පුුණ්‍ය භූමි. ඉඩම ගන්නම කහවනු 18 කෝටියක් ඇතිරුවා. තවත් 18 කෝටියක් වියදං කළ කුටි සෙනසුන් හැදුවා. ආරාමි හදල සඟ සතු කළ පූජ කරන පින්කමට තවත් 18 කෝටියක් වියදං කර. 54 කෝටියක් වියදං කරලා ජේතවනේ හදල පූජ කරා බුද්ධ ශාසනය. අපේ බුදුහාන්දුරන්ගේ ජීවිතයේ වැඩිම කාලයක් වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනේ. ඒ නිසා විශාල පිරිසක් බණහල මාර්ග පල් ලැබෝ. අනාථ පිණ්ඩික සිරිතුමා බුදුහාන්දුරු දැක්ක මුණ ගැහිච්ච පළවෙනි දවසම සුවාන් පලට පත් වුණ. දැන් ඔබ හිතන්න අනාථ පිණ්ඩික සිරිතුමාගේ කතා ගොඩක් ඔබ අහලති. සිරිතුමාට හිටිය දියනිවරු. ඒ අත් ධර්මියාව හැබැයි එක පුතෙක් හිටිය අමුතු දරුවේ කාල සිටු පුට්ටය. සාමාන්‍යව වර්තමානය ඉන්න බණහන් නැතිව ධර්මයට බැනබැන යනත සමහර තරුණයයින් ඒ වගේ තමයි. කාල සිටු පුට්ටය. බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩිනකොට නිවසට වඩිනවා අනාථ පිණ්ඩික සිටුතුමාගේ නිවසට නිතර බුදුරජාණන් වහන්සේ සමහර දිනවල වඩිනෝ මහරහතන් වහන්සේලා වඩිනෝ ගෙදර පැත්තක වෙනම දානශාලාවක් හදලා දිනපතා සංඝයාට දන් දුන්නා කියන. හැබැයි බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට එනකොට මේ පුතා වැඩිය මෝන දෙන්නේ. බුදුරජාණන් වහන්සේ වඩිනකොට එක පිටි පස්සෙන් මග හැරලා යන සමහර ළමයි ඉන්නවන වඳඉන්න කැමති නෑ නිකං ඔළුව නමන්න කැමති නෑ එහෙම මාන්නක් කාරයි ඉන්නවා. බුද්ධ ප්‍රමුඛ සංඝයා එනකොට කැමති නෑ මුහුණ දෙන්න වඳ ඉන්න බණහන්න වාඩිවෙන කැමති හිමී මගැරලා යනව යාලුවෙක් යනවා වෙන ගමන්ගොල. බණහන්න යම්පුතේ බණහන් අනිවහල වැඩත් අන්න එහෙම තමයි හිතන් ඔය බණහල් හරියනවද මේ විනෝදෙන් ඉන්න ඕන කාලබීල ඉන්න ඕන සතුටින් ඉන්න ඕන සල්ලි තමයි ඕන ඔහොම තමයි තරුණ කාලේ සමහර තරුණයි හිතන්. හැබැයි මතක තියාගන්න මේ කාල සිටු පුට්ටය අනාථ පිණ්ඩික සිටුතුමාගේ එකම පුතා ඔය අතරි සිටතුමා කල්පනා කරා මේ ළමයා සල්ලිවලට නම් ඔය යාලු එක්ක විනෝද වෙන්න හැමවෙලේම තාත කියක් හරි දෙන්න කියලා සල්ලිල්ලනවා. දවසක් කියව පොතේ ඔබට ඔය කහවනු එක දෙක නිල්ලන්නේ කහවනු 100ක් දෙන්නවා. ඒ තමයි ඔබ ජේතවනාරාමයට ගිහිල්ල මෙන්න මේ අසවල් දවස ඔන්න පෝයනවා ඉළඟ දවස ඔබ ගිහිල්ලා දම්සභා මණ්ඩපේ එදාට සිල් ගන්න. දවසම සිල් සමාදන් වෙලා හවසටාවොත් ඔබට කහවනු 100ක් දෙනවා. කතා හිතුනා මේකත් හොඳ වැඩේනේ නිකන් සුදුරෙද්දක් ඇතගෙන ගිහිල්ල ඔය කෙලවරක කොහයාර නිදාගනිදල ඉන්න බැරිය ඔය ආරාමි කොහයාර ඉතින් ඉන්න බැරිය සිල්රෙද්දක් ඇඳගෙන අනේකන තියෙන්නේ ඔහොම හිතුවා. ඔහොම හිතලකිව හාතාත්ත කියව. අනාථ පිණ්ඩික සිටුතුමා සූදානන් කළ දුන්න සිල් ඇඳුම් දැම් පුතාට පළවෙනි දවස ඉස්සල්ලා තරුණ පුතා සිල් ගන්න යන. කාල සිටු පුට්‍රයා එදා ජේතවනයට ගිහිල්ලා දම්සභා මණ්ඩපේ බැලුවා බුදු හාමුදුරන්ට අර ගොඩක් අයින්නවන ගියහම අයිනක් කලල හැංගිලා ඉන්න තැනක් හොයන්නේ බණහන්න ගිය.
ඒ වගේ මේ කාල සිටු පුත්‍රයා බැලුවා පැත්තක අයිනක වාඩි වෙලා හොඳට හේතුවත්දාල් නිදාගන්න ඕනේ. කෙලවරේ දම්සභා මණ්ඩපේ පැත්තකින් වාඩි වුණා. එදා දවසම ඔහේ හිටිය නිකන් ඉන්ද යන ඔහේ වෙන කල්පනාවල ඉන්න වෙන ලෝකෙක හිටිය දැන් සිල් ඇඳුම් ඇඳගෙන හිටිය හවස ගෙදරාව. අනාත පින්ඩික සිටුතුමා කිව්ව වගේම පුතේ බේන් කියලා කහවනු 100ක් අතට දෙනකං හිතුවෙන හම්බේ කියලා. ඒත් හම්බුණ පුද්දුම සතුට අද මට කහවනු 100ක් හම්බුණා. දැන් දින ගැන ගැන ඉන්නවා ඊළඟ පෝයනකන් සිල් ගන්නයන් අර වගේම සිල් අරගෙන කහවනු 100ක් ගන්න. ඊළඟ පෝය දවස එන්නකොට අනාත පින්ඩික සිටුතුමා කිව්ව පුතේ ගිය පාර දුන්නේ 100යි කහවනු. මේ පාර කහවනු 1000ක් දෙනවා කිය. මේ පෝයටත් සිල් ගන්නක හාකිව පුදුම සතුටුයි. හැබැයි මේ පාර තව එක දෙයක් තියෙන. ඔබ ඉස්සරහින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඒ කියන එක බණපදයක් මතකතියාගන්න ඕන. ඒ බණපදේ මතකතියාගෙන ඇවිල්ලා අද මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව කියලා එක බණපදයක් හරි කොටසක් හරි මට කියන්න ඕන. කහවනු 1000ක් දෙනවක මේ පාර. මේ පුතා හිතුවා ඕකම ලොක් මොකක්දම එක ගාථාවක ඒක කොටසක් මතක තියාගන්න එකනේ. හොඳයි කියව මට පුළුවන් කියව. දැන් ඔන්න කහවනු 1000ක් හම්බෙන. දැන් බලන්න මේ තාම යන්න මේ නිවන් දකින්නවා බණහන් ආසාාවකවත් නෙමේ. කාල සිටු පුට්‍රයාගේ හිතේ තියෙන සල්ලි විනෝද වෙන්න යාළුවෙක් ඇවිදින්න. එදත් ගියා දැන් දෙවනි දවසෙක් ගියා පෝයි දවසේ සිල් ඇඳුම් ඇඳගෙන ගියා උපාසකය වගේ. හැබැයි ගිහින් කල්පනා කර අයිනක් කල්ලලා එදා වගේ පැත්තකට වෙලා හිටියොත් ගාථාවක්කත් මතක තියාගන්න නම් බැරිවෙන. අද මට ඕන කොහොම හරි බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොටේ බණපදයක් මතක තියාගෙන ගිහිල්ලා පියතුමන්ට කියලා කහවනු 1000ක් ඉල්ලගන්න. ඉස්සරහිම වාඩි වුණා. දැන් හොඳ අවධානයෙන් බණහනවා මේ බණහන්නේ මතක තියාගන්න. එදා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරලා වැඩඉඳලා බුදුරජාණන් වහන්සේ බැලුව කවුදද මේ පිරිස අතරින් ධර්මය අවබෝධ කරන පින්වන්තම කෙනා. මතකතියාගන්න බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා අර කාල සිටු පුට්‍රයට සෝවාන් වෙන්න පෙර පිනක් තියෙන. හැබැයි ඔහුගේ චේතනාව තියෙන්නේ ගාථාවක් හරි මේ කියන බණපදේ කොටසක් මතක තියාගන්නවා කියන චේතනාව. බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා ඒ චේතනාවෙන් හොදට බණහද්දේ ධර්ම කරුණු ඔහුට වැටහේවා. හැබැයි ඔහුට එක කොටසක්වත් මතක තියාගන්න බැරිවේවා කියලා අධිෂ්ඨානයක් කර මොකදේ මතක තියාගන්න උත්සාහ කරන්නේ කහවනු 1000ක් ඉල්ලගන්න අදහසේ. එතකොට ඒ අදහසෙන් ඔහුට කොටසක් මතක තියාගන්න බැරිවේවා. නමුත් ඒ ධර්මය හොඳට යෝනිසෝ මනසිකාරයෙන් විමසද්දී තමා තුළින් වැටහේවා කියලා අධිෂ්ඨාන කර. මේ බුදුවරුන්ගේ අධිෂ්ඨාන ශක්තිය අපිට හිතාගන්නවත් බැරි දෙයක්. බුද්ධ විශ්‍ය අචින්තයයි. දැන් කාල සිටුපුට්‍රය බණහන කෝමහරි ගාථාවක් කොටසක් මතක තියාගන්නවා කියලා බණහන්. බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. දේශනාව අවසන් වෙනකොට කාල සිටු පුට්‍රයා සෝවාන් ඵලයට පත් වුණා. සක්කායදිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය වෙලා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වුණ. දේශනාව අවසානය සාධකාරදීලා දනිස් දෙකෙක් වැදගෙන ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක නලල තියාගෙන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අද පටම්මන් දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. අද පටම්මන් දිවිහිමියෙන් ධර්මය සරණ යනවා. අද පටම්මන් ශ්‍රාවක සංඝයා සරණ යනවා කියල සිරිපතුල් වන්දනා කර. ස්වාමීනී හෙට දවස බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයා සමඟ මගේ නිවසට අනාත පිණ්ඩික සිටු මාලිගාවට මගේ පියාණන්ගේ නිවසට වඩින සේක්වා මම දානයට ආරාධනා කරනවා මන් දානී සකස් කරනවා කියලා ඔන්න බුදුහාන්දුරන්ට දැන් දානටත් ආරාධනා කර. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්ත. දැන්
කාල සිටු පුත්‍රයා බොහෝම සතුටෙන් ධර්ම මනසිකාරයෙන් තමන්ගේ නිවසට යනකුට තාත්ත බලාගෙන ඉන්නවා අනාථපිණ්ඩික සිටුතුමා පුතා එනවා සිල් අරගෙන. ආව ගමන් ඇහුවා පුතේ දැම් මතකද අර මේ ගාථාව කහවනු 1000ක් දැන් දෙන්න ලෑස්ති අතේ තියාගෙන ඉන්නවා. කිව්වා තාත්තේ අද මට සල්ලි එපා කියෝ. මං හෙට බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාටම දානිට ආරාධනා කරා කිය. සිරිතුමාට තේරුණා පුතාට ලොකූ වෙනසක් වෙලා. දැන් මුදල් ඉල්ුවෙත් නැමට එපාකි මට සල්ලි එපාකියෝ. දැන් පුදුම සතුටෙන් දැන් පහෝදා දානයට බුද්ධ ප්‍රමුඛ සංඝයා පිළිගන්න දාන බඩුමුට සූදානන් කරනවා උයන පියනේවට උදව් කරනවා සේවකයන්ට උපදෙස් දෙනවා දාන ශාලාව පිරිසිදු කරනවා. සිරිතුමා බලාගෙන හිටියා වෙනද බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩිනකොට මගඇරලා යන පුතා පුදුම වෙනසක් නෙමේ. ඔන්න බලන්න ධර්මය තියෙන ආශ්චර්ය. මේ ධර්මය තුළ තියෙනවා ගුණයක් අනුත්තරෝ පුරිස ධම්ම සාරති. බුදුරජාණන් වහන්සේ පුරුෂයන්ව ධර්මය තුළ දමනය කරන්න දක්ෂම කෙනා. ආදේශනා ප්‍රාතිහාරයෙන් අනුශාසනා ප්‍රාතිහාරයෙන් ඉරදි ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව ධර්මය තුළ දමනය කරලා නිවන පිණිස හික්මුවන්න දක්ෂම කෙනා බුදුරජාණන් වහන්සේ. එදා බුද්ධ ප්‍රමුඛ සංඝයා නිවසට වැඩිය. කාල සිටු පුත්‍රයා පුදුම සද්ධාවෙන් සිරිපතුල් පැන්වලින් දෝවනය කරලා පාපිහිනවා සංඝයාට දානයේ පිළිගන්නනවා. ගෙතර අයත් එකතු කරගෙන ඉස්සරහිම වැඳගෙන වාඩි වුණා බුක්තානුමෝදනා දේශනාවෙන්. අනාථපිණ්ඩික සිටුතුමාට පුදුම සතුටක් තමන්ගේ පුතාගේ වෙනස්වීම. සිටුතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහි වැඳලකිනවා සාමීනී භාග්‍යතුන් වහන්ස මගේ පුතානන් දැම් වෙනස් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාළ සිටුතුමනි ඔබේ පුට්‍රරත්නය සක්කාය දිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය කරපු කෙනෙ. සතරාපායෙන් සදහටම නිදහස් වෙච්ච කෙනෙක් ඔබේ පුතා තුනුරුවන් ගැන අච්චල සද්ධාව පිහිටපු ආර්ය කාන්ත සීලයකට පැමිණිච්ච කෙනෙක් ඔබේ පුතනවා. බාණ්ඩ සිතුතුමාට මොන සතුටක් ඇතිවෙන්න ඇද කියලා. දැන් ඔබ හිතන්න ඔය උපමාව මං ඔබට ඔය විස්තර කරලා මේ කාරණී සිහිපත් කරේ. දැන් කාල සිටුපුට්‍රයක් ගිය නිවන් දකින්න හිතාගෙනද නෑ බනහ ජේත වනයට ගිය නිවන් දකින්න හිතාගෙන නෙමෙයි. සිල් ඇඳුම් ඇඳගෙන ගිය සීලයට ආසාාවකටද අනේ සිල්ගන්න ඕන කොහෝ මහටි සුගතියක නෑ ඒ අදහසක් නෑ. තමන්ගේ තාත්තකින් සල්ලි ඉල්ල ගන්න. විනෝද වෙන්න යන්න සල්ලි ඉල්ල ගන්න තමයි සිල් ඇඳුමක් ඇඳගෙන සිල්ගන්න කිය. පළවෙනි දවසෙම සිල්ගන්න හිටිය බණ ඇහුන ගානක් අත්ත ඔය පැත්තකට වෙලා නිදාගත්ත. එදා ආප ගමන් කහවනු 100ක් ඉල්ල ගත්ත. එතකොට හැබැයි දෙවනි දවස ගිය. එදා ගිය නිවන් දකින්න හිතාගෙන නෙමෙයි. එදා ඉස්සරහින් වාඩි වුණේ ගාථාවක කොටසක් කොහොම හරි මතකතියාගෙන ඕක ඇවිල්ලා සිටුතුමාට කියලා කහවනු 1000ක් ඉල්ලගන්නවා කියලා හිතාගෙන තමයි ගිය. දැම් බලන්න චේතනාව එක දෙයක්. හැබැයි පෙර පින මේ පින මතු කරන්න පුළුවන් බුදුවරුන්ට. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ අයගේ සංසාර පිනක් තියෙන. ඒ පෙර පින මතු කරමින් දහම් දෙසවා ඔහු සෝවාන් පලට පත්වන මුළු ජීවිතයම වෙනස් වුණ. ඒ නිසා මේ ධර්මය කියන්නේ මුළු ජීවිතය වෙනස් කරන ධර්මයක්. මහා දරුණු අපරාධකාරයෝ එක ගාථාව අහල ජීවිතය වෙනස් කරගත්ත. දෙව් මිනිස්සුන්ගේ වන්දනා ලබන උතුම් රහතන් වහන්සේලා බවට පත්වෙච්ච උතුම් ධර්මයක්. නගර හිටපු අපි සාමාන්‍ය කියන නගර සෝභනියෝ කියන. වෙසංග නම් කියන තවත් සාමාන්‍ය තේරෙන වචනෙන් ගත්ව සාමාන්‍ය ගනිකාව කියලා කියන. එහෙම අය බුදු හාමුදුරන් කාල ඒ කාලි සාමාන්‍ය නගරවල හිටිය ඔබ හල ඇති ඔය සිරිමා කියලා හිටිය නගර සෝභනිය. ඊළඟට අම්බ පාලිය නගර සෝභනිය. හැබැයි මේ අය තුළ තිබුණ සංසාර පින් නිවන් අවබෝධ කරන්න. ඒ අයගේ අර පරණ වැරදි ජීවිතය අඩුපාඩුව ඔක්කොම අතහැරලා ධර්මය තුළ සිල්වත් වනා ධර්මය අවබෝධ කරගත්ත නිවන් අවබෝධ කරගත්තා. සමහර හොරු හොරනායකයෝ එක දේශනාවක සඳහන් වෙනවා තබ්බද්දාය කියලා හොරනායකේ
500ක හොර පිරිසක් එක ගම් පහරමින් හිටපු හොර පිරිසක්. මේ අය 500ම පැවිදි වෙලා බණහල ධර්මය අවබෝධ කරගෙන නිවන් අවබෝධ කර. ඒ නිසා මතක තියාගන්න පෙර පින තියෙන කෙන දැන් අද අපි හිතමු මේ බණහන්නේ බණහන්න වොමනාවකට නොවෙන්න පුළුවන්. සමහරලාවට ගෙයින් එලියට යන්න විදිහක් නෑ රස්සාාවට යන්න විදිහක් නෑ මේ වසංගතය උදේදන් රෑවෙනකං ගෙදර ඉඳලා කම්මැලි කරන්න දෙයක් නෑ ඇඳේ ඉන්නත් බෑ දවසම කොන්දරී දෙනවා. ඒ නිසාට ටීවියක ළඟට ගිහිල්ල එක ටීවියක දාගෙන බණහන එක්ක අන්තර්ජාල ඉන්ටනෙට් එකින් YouTube එක ඔය බණක් හොයනකොට අහුවේ නො මේ බනොයි ටිකක් අහන කම්මැලිකමට මොකක්ද මේති කියන්න කියලා. හැබැයි පෙර පින තියෙන්න්න පුළුවන්. එක දේශනාව අහනකොට පෙර පින මතු වෙන. අපේ ධර්ම දේශනාහල අපි දන්නවා සමහර හිතාගන්න බැරි චරිත මත්කුඩු මද්‍රවයෝලට ඇබ්බැහි වෙච්ච දරුව ජීවිතයේ එක බණපදය හල වෙනස් වෙච්චයින්න. පිංහතුනි අපි බන්ධනාගාරවල හිරකාරය එල්ලුම් ගහට නියමවෙච්ච මිනිස්සු එකතු කල් අපි වැඩ සටහන් කරලා තියෙන. දින ගනම් භාවනා වැඩ සටහන් කරා බණ කිව්ව. සමහර චරිත හිතාගන්න බැරි විදිහට භාවනා කරලා බණහල ඒ අය අඩනවා ඒ අඩන්න වෙන දේකරන මේ ධර්මය හම්බෙලා ඇතිවෙච්ච සතුටට සමහරය අපි දන්න සමහර බන්ධනාගාර ඇතුළ හිටපු එල්ලුම් ගහට නියවෙච්චාය ඔවුන් භාව දින ගණනක් භාවනා කළ අවසානය ඔවුන් කියනවා හාමුදුරනේ මම දැන් එල්ලල මැරුවත් මම නන් සුගතිය මන් දන්නවා දැම් මගේ හිත පිහිටෝ ගන්න හැටි. සමහරයි මට මතකයි දවසක් එක හිරකාරයක් කියනවා ඔහු එල්ලුම් ගහට නියවෙච්ච කෙනෙ ඔහු කිව්වා හාමුදුරනේ මම පින් දෙන්නේ මාව එල්ලුම් ගහට නියම කරලා මේ ඇතුළට එවපු නඩුකාරයටකි. ඔහු බැරි වෙලාවත් මාව නිදොස් කොට නිදහස් කරන්නම් යම් හේතුවකි එක්ක සාක්ෂි නෑ කියලා හරි මොකක් හරි හේතුවකින් හදත් මං අපරාධකාරය මිනි මරමර කුලියට මිනි මරමර ඒ කාලි පාතාල් සම්බන්ධ වෙලා හිටපු අපරාධකාරය ඔහු කියනෝ මගේ ජීවිත එහෙනම් එක්ක කාගෙන් හරි වෙඩි කාල එක්ක මැරුම් කාල කෙලින්ම අපායට යන්න කෙනෙක්. නමුත් මට දැන් වටිනාමදේ ලැබුණ මේ බන්ධනාගාර ඇතුළෙදි මට බණහන්න ලැබුණ බණපොත් කියවන්න ලැබුණ මගේ මුළු ජීවිතයම වෙනස් වනා කියලා. ඒ නිසා මතකතියක් සමහර අය මහා දරුණු වැඩකරපු මිනිස්සු බණහලා ඒ ඔක්කොම අතහැරල ඇවිල්ල පැවිදි වෙන. හොඳට බණ භාවනා කළ ධර්මය දියුණු කරගෙන ධර්මාවබෝධය කරායන. ඒ නිසා බණ පදයක වටිනාකම අපේ බුදුරජාණන් වහන්සේ දවසක් ගාථාවකින් කියනවා ඒකස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස්සම් මච්චු භායිනම් බුදු කෙනෙකුගේ එක බණපදයක මරු පරදවන රහතුන් දහස් ගනම් බිහි කරන ශක්තිය තියෙනවා එක බණපදයක බුද්ධ වචනයක තියෙන බුද්ධ ශක්තිය දහස් ගණන් රහතුන් බිහි කරන්න පුළුවන්. දැම් බලන්න ධම්මචක්ක දේශනාවහල අවසන් වෙද්දි 18 කෝටියක් දෙවියම් මාර්ග පල් ලබන. සමහර දේශන ආදිත්ත පරියාය සූත්‍රයෙන් බුදුහාන්දුරුව දහම් දෙසවා එදා දහසක් මහරහතන් වහන්සේලා බවට පත් වනා එදා බුදුරජාණන් වහන්සේගෙන්ගේ බණහල. එතකොට ඒ වගේ සමහර එක දේශනාවහල දහස් ගන 84,000ක් මාර්ග පල් ලැබවා කියන. තැන් උරුවල් කාශ්‍යප නදී කාශප ගයා කාශප එක්ක 1000ක් උරුවල් කාශපත් එක්ක 500 නදී කාශපත් එක්ක 300 ගයා කාශපත් එක දේශ මේ 1000ම බුදුරජාණන් වහන්සේගෙන් බණහලා ආදිත්ත පරියාය සූත්‍රයෙන් දහසක් දෙන රහත් වුණ. ඒ නිසා එක බණපදයක දහස් ගණන් රහතුන් බිහි කරන බුද්ධ ශක්තියක් තියෙනවා. ඒ නිසා පිංහතුනේ බණහනවා කියලා කියන්නේ වටිනාම දෙයක්. එක බණපදයක් ලෝකෙ අහන්න සලස්සනවා කියන්න. ඒක වටිනාකම මෙතකයි කියල සීමා කරන්න පුළුවන්කමක් නෑ. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක ධර්මදානී වටිනාකම උපමාවකට කියනවා මෙහෙම. මහනෙන අහස උසට කෙනෙක් දානෙ ගොඩක් ගොඩ ගහලා දුගී මගේ යාචකයන්ට දන්දෙන. ඒක පිනා විශාල පිනා. තව කෙනෙක් අට පිරිකර කන්දක් ගොඩ ගහලා. මහා සංඝයා රැස් කරලා අට පිරිකර පූජාවක් කරන ඒකත් පිනා.
තව කෙනෙක් සතර පද ගාථාවකින් දහම් දෙසනවා. එතකොට හිතන සතර පද ගාථාවක් ගැන පදහතරයි. අර සියල්ලට වඩා සතර පද ගාථාවකින් දහම් දෙසන එකේ පින අග්‍රයි කිය. ඒකට හේතුව පිංහතුනේ අපි හිතම අට පිරිකර කන්දක්නම ඒකාට පිරිකරක් හරි. කෙනෙක් දානයක් දෙන්න අට පිරිකරක් පූජ කරන්න හිතන්නේ බණ ඇහුවොත් නේද. මේ බණ අහන කෙනා තමයි කුසල් කියන්නේ මොකක්ද, අකුසල් කියන්නේ මොකක්ද, පින් කියන්නේ මොනවද, පව් කියන්නේ මොනවද, හොඳ මොකක්ද, නරක මොකක්ද, ඔය ඔක්කොම දැනගන්නේ බණහන කෙනා. මෙලෝ පරලව පින් පව් ගැන, කුසල් අකුසල් ගැන මේ සියල්ල බණ අහන කොටයි තේරෙන්නේ වැටහෙන්න. එනිසා පිංහතුනි බණඇසීම කියන එක පුංචි දෙයක් නෙවෙයි, විශාල පින. බණ තව කෙනෙකුට බණ අස්සනවා කියන එක දහම් පොතක්. ඒකන අටමහා කුසල් අතර බුදුහාන්දුරු පෙන්නනවා. ධර්මදාන ඊළඟට බණපොත් මුද්‍රණය කළ බෙදාහරි ඕ මහ විශාල පින්කා. අද වෙනකොට තාක්ෂණයත් එක්ක දැම් බලන්න මේ අන්තර්ජාලය ඔස්සේ, රූපවාහිනි මාධ්‍ය ඔස්සේ, නොයෙක් YouTube ආදී මේ ඔස්සේ අපිට පේනවා සමාජී. තැන් අපි නිකා පේස්බුක් ගැන ඔබ හිතන් සාමාන්‍ය නිකා සමාජ තියෙන මතය පෝ පේස්බුක් දෝක හොඳ නෑ, හොඳ නෑ, හොඳ නෑ. හැබැයි ඔබ හිතන්න මෙහෙම ඒ පරිශීලනය කරන කෝටි ගානක් ලෝකෙ ඉන්නවා. ලංකාව ගත්තොත් හැම කෙනාම් වගේ අද සාමාන්‍ය ගංවල අහිංසක මිනිස් අතර නැති වුණ තරුණ පිරිස, මැදිවයසයයි බොහෝ දෙනෙක් මේ පෝන් හැමෝගෙ මතේ. එතකොට ඒකෙන් ලෝකෙ විශාල පිරිසක් නොමග යද්දී අපි දක්ෂ වෙන්නට ඕනෑ ඒ පේස්බුක් එකට ධර්මය එකතු කරවන්න. අපි ඒකෙන් ධර්මීම බෙදාහරිනම් පුළුවන්තරම් මිනිස්සු එකතු කරලා බණපද, දහම් වැකි, ධර්ම දේශනා මේවා ප්‍රචාරය කරන්න ධර්මදානය හැටියට අර ලක්ෂ ගානක් නොමගගේ පිරිසගේ අතට බණපදේන බණහන්න ලැබෙන. සමහර වෙලාවට එක පුංචි විනාඩි 5ක බණක් කෙනෙක්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්න පින අතර අග්‍රම පින. සබ්බදානන් ධම්මදානන් ජිනාති. ති ඒ නිසා පින් ඇති අයි ලෝකෙ ඉන්නවා පිංහතුනි. බුදුරජාණන් වහන්සේ දවසක් උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දැක්කේ අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. බණ අහන්න නොලැබුණොත් පින් ඇති අයත් පිරිහිලා යන. භවිස්සන්ති ධම්මස් අඥ්ඥාතාර. මේ ධර්මය ඇහුණොත් අවබෝධ කරගන්න අයි ලෝකෙ පහළ වෙන. අන්න මතක තියාගන්න පින් ඇති අය ඉන්නවා. හැබැයි ඒ අයගේ පින මතුවෙන්න නම් ධර්මය ඇහෙන්නෝ. ධර්මය ඇහෙනකොට තමයි පෙර පින් මතුවෙලා එන්නේ. ධර්මය ඇහුන් නැත්නං හරියට දිය ඇතුළෙම කුණු වෙලා යන නෙළුම් මල් වගේ කියන නෙළුම් විලක් බුදු හාන්දුර උපමාවට පෙන්නවා. සමහර මල් උඩට ඇවිල්ලා හිරු රැස් වැටෙනකොට විකසිතවේ. සමහර ඒවා උඩට මතුවේ නාසන්නයි. ගොඩාක් ඒව තියෙනවා වතුර ඇතුළෙම කුණු වෙලා යන. ඒ වගේ සමහරුන්ට ධර්මය අහන්න නොලැබුණොත් පිරිහිලා සතරාපායට වැටෙනවා. පින් ඇති අය පව. දැම් බලන්න අජාසත්ත රජ්ජුරුව ගැන ඔබ හිතන්න හොඳම උදාහරණ. අජාසත්ත රජ්ජුරුවන්ට සෝවාන් වෙන්න පිනක් තිබ්බා කියලා ධර්මය සඳහන් වෙන. එකැන උපතින් සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙ. පෙර සසර පින. ඊළඟට රජ පවුලක බිම්බිසා රජ්ජුරුවන්ගේ එකම පුතා. ඔබ හිතන්න රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට උපදින්න පිනක් තියෙන හොඳ නැද්ද? පිනක් තියෙනවා. අපිට සාමාන්‍ය දැන් අද ජීවත්වෙන සමහර රටවල් පරිසරයත් එක ගලපන්න බැරිවුණත් ඔබට ඉන්දියාව ගියාන ඒ ඉන්දියාවේ මිනිස්සුන්ගේ ජීවන රටාව පරිසරය ඔබ දැක්කන ඒ රජව කාලවල කොහොමද කියලා හිතාගන්න පුළුවන්. විශාල රටා සොලොස් මහා ජනපද හැටියට ප්‍රදේශ බෙදාගෙන රටේ විශාල පිරිසක් අන්ත දුක්විදින සාමාන්‍ය දුගී ජනතාව. අද රාජපාලන ක්‍රම වැඩිපුර නැතිවුණාට රජවරු කියලා කියන්නේ අර සියලු දෙනාගෙම ධනය බුක්තිවිදින පාලනය කරන ප්‍රධාන ඒකාධිපති පාලකේ රජෙක් කිය. එතකොට ඒ රජ්ජුරුවන්ට මුළු රටේම භූමිය භූමිපති කියන්න. තමන්ගේ රාජ්‍ය සියලු දේපලවල අයිති තින රජ්ජුරුවන්. කොහෙ මොන වටිනා දෙයක් හම්බුනත් ඒව රජ්ජුරුවන්ට යයිති.
එතකොට රටක රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට රජකමට උරුමකම් තියෙන කෙනෙක් හැටියට උපදින්න විශාල පිනක් තියෙන්නවා. අජාසත්ත කුමාරයට ඒ පින තිබ්බා. සෝවාන් වෙන්න පෙර පිනක් තිබ්බා. තමන්ගේ පිය අජාසත්ත කුමාරයගේ පියා බිම්බිසා රජ්ජුරෝ සෝවාන් වෙච්ච එතකොට බලන්න සෝවාන් වෙච්ච තාත්තා කෙනෙකුට දරුවෙක් හැටියට උපදින්න කොච්චර පිනක් තියෙන්න ඕොද. තමන්ගේ තාත්තා මුල් කාලේ දං ගුණධර්ම කියල දෙන්න. ආර්යකාන්ත සීලේක පිහිටපු ධර්මය තුනුරුවන් ගැන සද්ධාව පිහිටපු පියෙක්කින්න තමන්ට. එවැනි පියෙකුට පුතෙක් වෙලා ඉපදුනා. හැබැයි සද්ධර්මය ලැබෙන්න කලින් අසද්ධර්මය ලැබුණේ අන්න එතනයි වැරදුනේ. පින පිරිහිලාගේ ධර්මය ඇහෙන් නැතුව අසද්ධර්මය ලැබිච්ච නිසා. බුදු හාමුදුරුවන්ගේ ධර්මය හල හිත පැහැදුනානං අජාසත්ත රජ්ජුරු අද සෝවාන් වෙලා මාර්ග පල්ලබල. හැබැයි ඊට කලින් පාපමිත්‍රයේ කම්බුණ. අසද්ධර්මය වැරදි දේවල් පවකම්මයි ඉගැන්න. දැන් බලන්න දේවදත්ත ඉගැන්නුවේ යහපත් දෙයක් නෙමෙන පියා මරල රජවයක් දැන් බලන්න තමන්ගේ තාත්තාව මරන්න නේද මේ පෙළඹේ. අච්චර ගුණහපත් බිම්බිසා රජ්ජුරු ජේත වනේ මේ වේළුවනාරාමි හදල පූජ කරපු රජ්ජුරු බුද්ධ ප්‍රමුඛ සංඝයාට මහා පින්කංකරපු ගුණධර්ම ඇති තමන්ගේ පියාව මරන්න කියලා උපදෙස් දෙනවා. දැම් මේ ධර්මයනවේ මේ අසත් ධර්මය. ඒ වගේම කියනවා මට උදව් කරන්න මං බුදු හාමුදුරංග විනාස කරලා මම එතනට මේක හරි කියලා හිතුවා. වයිසට ගිහින් රජකං කරලා වැඩක් නෑ තරුණ කාලේ සැපවිඳින්න ඕන රජ සැපවිදින්න තියෙන තරුණ කාලේ පියාවයිසට යනකං හිටියෝ රජකම ගන්න ජීවිතය ඉවරයි දැම්ම රජවයන් ඔන්න දෙන උපදෙස්. එදකට බලන්න එවැනි අසද්ධර්මයක් ඇහෙනකොට සෝවාන් වෙන්න තියෙන පින යටපත් වුණා. අසද්ධර්මය ඇහෙනකොට අයෝනිසෝ මනසිකාරය යෙදුනා දේවදත්ත හාමුදුරන්ගේ කී මහල තමන්ගේ පියා මරලා පීට්‍රූ ගහතන අකුසලයක් කරගත්ත. බුදු හාමුදුරන්ට කොච්චර කරදරක දැන් නාලාගිරි යතා කාගෙද අජාසත්ත රජ්ජුරුවක්. බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පින්ගේ දේව දේවදත්තගේ කීමට උපදෙසට දුනුවායෝ අජාසත්ත රජ්ජුරුවන් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ගොඩාක් හිරිහැර කරා මුල් කාලේ. හැබැයි පස්සේ තමන්ට ජීවිතයේ තේරුණා මට වැරදුනා කියලා තේරුණා. ඒ තේරෙනකොට වෙන්න ඕන දේවල් ගොඩාක් වෙලා ඉවරයි. හදාගන්න බැරි වැරදි තියනවා දැයි සමහර අකුසල් තියෙනවා ඒවා කුසල් බලවත් කර නිවැරදි කරන්න පුළුවන්. හැබැයි ආනන්තරී අකුසලයක් වුණොත් ඒක විපාක විඳල මිසක් නිවැරදි කරන්න බෑ. ඒ කාන්තයෙන් ඊළඟ ජීවිතයේ කල්පයක් අපායි දුක්විදින්න වෙනවා මයි කිය. ඒවක් ගරුක කර්ම නිවැරදි කරන්න පුළුවන් ඒවන් නෙමේ. සාමාන්‍ය බුදුහාදුරන්ට බැන්න කියලා හරි බුදුහාදුරන්ට නින්දා කරා කියලා හරි ඒ වගේ කොටත් ආක්‍රෝස පරිබ්‍රහ මේ බමුණෙන් ගැන තියෙන ධර්මයාව බෝධ කරා. බුදුරජාණන් වහන්සේට නිවසට ආරාධනා කරලා භාජනවලට අසූචි බෙදල බෙන්න වලදන්න කියව. එහෙම පවකාර බමුණු හිටිය හැබැයි බණහල ධර්මය අවබෝධ කර. බුදුහාමුදුරු මරන්නාපු දුනු සිල්පීනුත් බණහල සෝවානු නවසාන. නමුත් අජාසත්ත රජ්ජුරුවන්ට නිවරදි වෙන්න බැරිම භයානක අකුසලයක් වුණා. ඒ තමයි පීට්ටු ගාතන අකුසලේ තමන්ගේ පියා මරලා ආනන්තරි අකුසලේ ආපහු හදාගන්න බැරික. හැබැයි පස්සේ නුවන තේරෙනකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේෙනවා දවස ගාන හිත හදාගන්න උපදෙසිල්ල කොච්චර මානසිකව මැරිමැරි විදෝ විදෝන ජීවත් වනේ. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට දහම් දෙසන. දවසක් අජාසත්ත රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා දීර්ඝ ධර්ම සාකච්ඡාවක් කර. රජ්ජුරුවට තියෙන ප්‍රශ්නහනෝ බුදු හාන්දුර උපදෙස් දෙෙනවා මහා කරුණාව. මෙම ධර්ම සාකච්ඡාව කරලා රජ්ජුරෝ ටික වෙලාවක් ඉඳලකිෙන ස්වාමීණී මට දැන් රාජකාරයක් තියෙනවා. මාලිගාවේ කටයුත්තා. මා යායුතුයි කියලා වන්දනා කරලා එතනින් නැකිටල පිටත් වුණ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට රජ්ජුරුව ගියාට පස්සේ සිහි කරා
ආනන්දේ අජාසත්ත රජතුමා පීට්ටු ගහතන අකුසලේ නොකරා නං අද මේ බණටික අහලා අවසන් වෙනකොට සෝවාන් පලයට පත්වෙනවා කියලා. එතකොට සෝවාන් වෙන්න පින තිබුණා බුදුරජාණන් වහන්සේත් එදා මුණ ගැහුණා සද්ධර්මයක් ලැබුණා හැබැයි ඒ වෙනකොට ආනන්තරි අකුසලෙන් අර පින වැහිලද ගිය. සෝවාන් වෙන්න තිබ්බ පින යටපත් වුණ ආනන්තරි අකුසලේ නිසා. අන්නේ නිසා මතකතියාගන්න හරි ධර්මය ඇහෙනවා කියන එක මහ විශාල පින. ලෝකෙ මිත්‍යා දෘෂ්ටි පැතිරෙනකොට වේගෙන් අපි ඒවට බැනබැනයිදල හරියන්නේ අපි නිවරදි ධර්මය සද්ධර්මීම මිනිස්සුන්ට ඇහෙන්න සලස්හන්නටුව. එදකොට පින් ඇති අය ඒ ධර්මය අහල පෙර පින් තියෙන අය මතු වෙනවා. ලෝකෙ කොහේ හිටියත් පෙර පින තියෙන කෙනාට ධර්මය ඇහෙනකොට මතු වෙලා එනවා. එක බණපදිත් ඇති ජීවිතයක් වෙනස් කරන්න. දැම් බලන්න අජාසත්ත රජ්ජුරුව පස්සේ බුදුහාමුදුරු අපේ බුදුහාමුදුරු පිරිනිවන් පාපු වෙලාවේ අජාසත්ත රජ්ජුරුව තුන් වතාවක් සිහිසුන් වෙනවා දරාගන්න බැරි දුකකට. බේත් තොරු තුනක බැස්වා කියන රජ්ජුරුවන්ට සිහිය ගන්න. අවසානි බුදුහාන්දුරන්ගේ ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් අජාසත්ත රජ්ජුරුවන්ටත් මහරහතන් වහන්සේලා අනුකම්පාවෙන් දෙනවා. ඒ ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ල රජගහනුවර චෛත්‍යයක් හැදවා. ඔබ දන්නවා දැන් අද අපි මේ බණ ධර්මය කතා කරනවා ඔබට බණ කියනවා භික්‍ෂූන් වහන්සේලා දහම් දෙසනවා ලෝක ධර්මය ප්‍රචාරය වෙනවා. මේ ධර්මය බුදුහාමුදුරු පිරිනිවන් පාලා මාස 3ක් අවසන් වෙන තැන 500ක් රහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම සංගායනාවක් කරලා ආරක්ෂා කරා. පළවෙනි ධර්ම සංගායනාවට සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අජාසත්ත රජු අර තාත්ත මරපු රජ්ජුරුව තමයි බුද්ධ ශාසනය බබලවන්න පළවෙනි ධර්ම සංගායනා පවත්වන්න මූලිකම රාජ්‍ය අනුග්‍රහයදීපු රජ්ජුරුව. ඊළඟට බුදුහාමුදුරු පිරිනිවන් පාලා ඒ ශ්‍රී ශරීරයේ සියලු ධාතුන් වහන්සේලා පළවෙනි ධර්ම සංගායනාව අවසානයේ මහා කාශ්‍යප මහරහතන් වහන්සගේ උපදෙස් පරිදි ආපහුව එයින් බොහොමයක් එකතු කරලා පොළොව ඇතුළේ වාල සංගටකය කියලා ධාතු නිධානයක් කෙරෙව් රහතන් වහන්සේලගේ උපදෙස් පරිදි. භික්‍ෂූන් වහන්සේලාට ගොඩාක් සැලකුව උපකාර කර ආරාම සෙනසුන් හදහදා පූජ කෙරෙව්. අවසාන කාලේ ඒ වෙනකොට වැඩහිටිය බුදුහාන්දුරන්ගෙන් පස්සේ මහාකාශප මහරහතන් වහන්සේ ශේෂ්ඨම මහරහතන් වහන්සේ. උන්වහන්සේවත් බොහෝම ළඟින් ඇසුරු කර අවවා දනුශාසනා ලබමින් ධාර්මිෂ්ටව රජකං කර. මහාකාශප මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු වෙලාවෙත් අජාසත්ත රජ්ජුරුව දරාගන්න බැරුව තුන් වතාවක් සිහිසුන්ගෙනවා. හැබැයි එච්චර පින් කරත් මතකතියාගන්න ජීවිතය අන්තිම කාලෙ මොනතරන් නිවරදි වුණත් ඒ නිවරදි වෙන්න පෙර දරුණුම හදාගන්න බැරි අකුසලයකින් කර්ම විපාකින් ජීවිතය වැහිල තිබුණ. ඒ නිසාදටත් අපායි කල්පයක් දොක්වෙන. මතකතියාගන්න අජාසත් රජ්ජුර දැන් කෙනෙකුට ඉතෙනවා ඉතින් අපරාධනය අර කරපු පින් කියල එහෙම වෙන්න. ආනන්තරි අකුසල විපාකයේ විපාකදීල අවසන් වෙනකොට අර කරපු පින් සියල්ල මතුවෙලා විපාක දෙන. ධර්මය සඳහන් වෙන අජාසත්ත රජතුමා අපායෙන් මිදිලයින දවසට යම් කාලෙක ආපහුඩට ඇවිල්ල පසේ බුදු කෙනෙක් බවට පත්වෙනවා කියල්. ඒ නිසා මතකතියාගන්න ජීවිතයේ පින තියෙන අයටත් හරි ධර්මය අහන්න නොලැබුණොත් වරදින්න පුළුවන්. පින තියෙන කෙනාට ධර්මය ඇහෙනකොට එක ගාථාවත් ඇති තමන්ගේ ජීවිතයේ පින මතුවෙන්. අන්නේ නිසා පින්වතුන් නිතර බණහන්. මීට අවුරුදු තිහාතලියකට පෙර ඔබේ අම්මල තාත්තලට ආච්චිල සියලට මෙහෙම වාසනාවත් තිබෙනෑ. ඒ අය බණක් අහන්න ඔබහල ඇති ඉස්සර මිනිස්සු පයින් යනව කියලා උදේ ඉදම් පයින් යනව ඇත් තිස්ස මහරාම ඉදං අනුරාධපුරයට දවස්කනම් පයින් ගියා කියනවා අරියවංස දේශනාවක් අහලයින්. ඒ කාලෙ මිනිස්සු ඒ වගේ එක්ක ගමේ පන්සලේ හාමුදුරු කියන බණක් බොහෝම ආසාාවෙන් අහන මාසකට පෝයකට විතර එක්ක බණක් අහන්. කොහේ හරි බණගයක් තිබ්බොත් මිනිස්සු බණක් අහන්න කියලා ගිහිල්ල බණහලයන. ඉස්සර බණ පොතක්කත් නෑ කියෝගන්න. අද ඔබ බලන්න ඔබ ලෝකෙ කොහේ හිටියත්
කොච්චර ධර්ම දේශන අන්තර්ජාලය තුළ YouTube තුළ ඊළඟට කොච්චර බණපොද්ද කැසට් CD සඟරා මාධ්‍යනාලිකා බණම යන නාලිකා කොච්චර තියෙනවද. ඒ නිසා අද අපි ගොඩාක් වාසනාවන්තයි ලෝකෙ වටිනාම දේ අපිට ලැබිලා තියෙනවා සද්ධර්මශ්‍රවනය කල්්‍යාන මිත්‍ර සේවනය උපරිමෙන් අද ලැබෙන. ධර්මාවබෝධය පිණිස බාහිරින් ලැබිය යුතු වටිනාම අංග තමයි කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනය. ඔය දෙක උපරිමෙන් අද ලැබෙන. හැබැයි මේ ධර්මය අවබෝධ වෙන්න නම් ඔබ තුළ තියෙන්න්න ඕන අංග දෙකක් තියෙන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය මේ අහන ධර්මය තමා තුළින් විමසීමේ හැකියාව යෝනිසෝ මනසිකාරය. ඊළඟට දම්මානු දම ප්‍රතිපදාව ඒ ධර්මයට අනුකූලව ජීවත්වීමේ දක්ෂතාව ඔන්න ඔය කියන කරුණු දෙක ඒක ඔබ ඇති කරගන්න ඕනේ. කල්්‍යාන මිත්‍රයයි සද්ධර්මශ්‍රවනයයි බාහිරි ඒක බාහිරින් අද උපරිමෙන් ලැබෙන. හැබැයි අහන ධර්මය නුවනින් විමසීම ඔබේ දෙයක් ඒක බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒ අහන ධර්මය නුවනින් විමසීමේ හැකියාව තනි කරන ඔබ සතු ඔබේ ආධ්‍යාත්මික දක්ෂතාවය. ඊළඟට ඒ ධර්මයට අනුකූලව ජීවත්වෙනවාද නැද්ද කියන එක මේක අපිට බලෙන් නීති දාලා බලෙන් සිල් රක්කවන්න බෑ. ඒ නිසා තමන් අවංකව දම්මානු දම ප්‍රතිපදාවක යෙදෙන්න ඕන. ඔන්න ඔය කරුණු හතර එකතු වෙච්ච තැන පින් ඇති කෙනා ලෝකෙ කොහේ හිටියත් ධර්මාවබෝධය කරායන. තිය නිසා ඔබ හැම දෙනාට උතුම් ධර්මය අවබෝධ කරගන්න ධර්මයම දියුණු කරගන්න තමන්ගේ ජීවිතයේ වෙනස් වෙන මුළු ජීවිතේම වෙනස් කරන එක බණපදය කවදක් ඔත්තන කොයි වෙලේ හරි අපිට ඇහෙන්න පුළුවන්. එතෙක් බණහන්න නිතර බණහන් ආසාාවෙන් බණහන්න ධර්ම ගෞරුවෙන් බණහන් ධර්මයට ගරු කරන්න අනිත් අයට ධර්මය අහන්න සලස්සන්න තමන්ගේ යාළුවෙක් නෑදෑයෙක් හිතවතෙක් කල්්‍යාන මිත්‍රයෙක් ඔබේ වචනයට ඇහුම් කන් දෙන යමෙක් ඇද්ද ඒ අයට ධර්මය කියල දෙන්න ධර්ම කතාව මේ දෙන්න අපිට ලෝකයාම නිවැරදි කරන්න බැයි එක තමයි ලෝක කවදත් එක බුදු හාදුරන්ටත් බැරි වුණාන. හැබැයි ඔබ දක්ෂවෙන් සමාට මේ දැන් ලෝක යන්න වෙන රැල්ල ලෝකෙම රැල්ල අපායට යන රැල්ලක් වුණත් ඔබ දක්ෂ වෙන්න ඔබ ගැලවිලා ඔබ හරි තනියෙන් සුගතියට යන අන්න එකයි දක්ෂතාව. ඒ නිසා ධර්මයහන්න ධර්මය හැසිරෙන්න අප්‍රමාදී වෙන්න අපේ බුදු හාමුදුරන්ගේ අන්තිම බුද්ධ වචන නිතර ජීවිතයේ සිහි කරලා වීරිය උපදවන්න. මහනෙන සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදයට අප්‍රමාදීව කුසල් වඩන්න කියල දේශනා කරේ.